ඉතින් ඔන්න ඔයාලා අදත් මේක තුලායිනේ අපේ හිරුටෙක් ඇකඩමි YouTube channel එකගෙන තවත් අලුත් එක වීඩියෝ එකක්. ඉතින් ඔන්න හුඟ දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි කැන් එකේ සිංහල ටයිප් කරන්නේ කොහොමද කියලා. ඉතින් කැන්න කිව්වන් ඉතින් ඔයාලා දන්නවා ඇති ඉතින් මේ කැන් එකෙන් පුළුවන් වෙබ්සයිට් හදන්න, YouTube thumbnail design කරන්න, වීඩියෝ edit කරන්න, ඒ වගේම තමයි YouTube වීඩියෝ intro හදන්න. ඉතින් කැන් එකෙන් ගොඩක් දේවල් පුළුවන්. ඉතින් මං හිතනවා මං කැන් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ නැති. මං හිතන්නේ ඉතින් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් කැන් එක ගැන දන්නවා ඇති කියලා. ඉතින් ඔන්න දැන් අපි අද වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ ඉතින් කැන් එකේ YouTube thumbnail එකක් හදනවා කියලා හිතන්නකෝ. කැන් එකේ සිංහල ටයිප් කරන්නේ කොහොමද කියලා. ඉතින් හුඟ දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න. හරි එහෙනම් ඉතින් දැන් අපි යන් වීඩියෝ එකට. ඉතින් මුලින්ම කරනවා නම් ඉතින් දැන් ඉතින් ඔයා ෆෝන් එකෙන් කරනවා නම් මේ Play Store එකට ගිහලා මේ කැන් එකේ app එක download කරගන්න. ඉතින් ඔන්න මම දැන් ලොකු screen එකේ පෙන්නන්න උනහම ඉතින් ඔන්න මම දැන් මගේ computer එකෙන් මේ වැඩේ කරලා පෙන්නන්නම්. හරි ඉතින් ඔන්න මම දැන් මගේ Google Chrome browser එක open කරගන්නවා. ඉතින් ඔන්න මම දැන් මෙතන කැන් එක කියලා search කරගෙන කැන් එකට යනවා. ඉතින් මේ තියෙන කැන් එකේ official website එක. ඉතින් මේකට සැරයක් click කරගන්නවා. හරි. ඉතින් කැන් එකට ආවට පස්සේ ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි මුලින් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතනින් ඔයා සර්ච් කරගන්න YouTube thumbnail කියලා. ඉතින් YouTube thumbnail කියලා සර්ච් කරගත්තට පස්සේ ඉතින් මෙතන YouTube thumbnail ඕන තරම් දෙන ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉතින් හරි. ඉතින් ඔන්න මම දැන් ඔයාලට උදාහරණයක් පෙන්නන්න කැන් එකේ සිංහල ටයිප් කරන්නේ කොහොමද කියලා පෙන්නන්න. මම දැන් උදාහරණයක් පෙන්නන්න. ඉතින් ඔයාලට මම මෙන්න මේ thumbnail එක select කරගන්න. හරි. ඉතින් මම දැන් මේ thumbnail එක select කරගත්ත පස්සේ මෙන්න මේ වගේ තමයි interface එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් customize this template කියලා තියෙනවා. ඉතින් මේක සරයක් click කරන්න. ඉතින් ඒක සරයක් click කරලා පස්සේ මෙන්න මේ වගේ තමයි interface එක බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි. ඉතින් ඔන්න මම දැන් මේකට මම ඉතින් අදහසක් ඔයාලට දාලා අදහසක් ගන්න ඕන හන්ද. ඉතින් ඔන්න මම දැන් මේ ටික මගේ keyboard එකේ delete button එක press කරලා මේ ටික ඔක්කොම delete කරගන්නවා. හරි. ඉතින් මෙන්න මේ photo එක විතර මම මෙතනින් තියා ගන්නවා. හරි. ඉතින් දැන් මම මෙතනින් දැන් අපේ සිංහල ෆොන්ට් එක ටයිප් කරන්න යන්නේ. ඉතින් දැන් ඒකට Google එකේ තා ටැබ් එකක් ඕපන් කරගන්න. මොකද අපිට කෙලින්ම මේ කැන් එකේ සිංහල ටයිප් කරන්න බෑ. ඉතින් මේ ඒකට තවත් වෙබ්සයිට් එකක උදව්වක් ඕන. ඉතින් දැන් ඔයා මෙතනින් ටයිප් කරගන්න සිංහල ෆොන්ට් ජෙනරේටර් කියලා. හරි. ඉතින් මෙතෙන්ට එන්න ලින්ක් එකයි කැන් එකේ ලින්ක් එක මම ලින්ක් දෙකම පල්ල ඩිස්ක්‍රිප්ෂන් ඒරියා වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. ඉතින් මෙතෙන් ඔයාලට බලා ගන්න පුළුවන් සිංහල ෆොන්ට් ජෙනරේටර් කියලා උඩින්ම වෙබ්සයිට් එකක් තියෙනවා. ඉතින් මේක සරයක් ක්ලික් කරන්න. හරි. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එකට සරයක් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ වගේ දැන් වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔන්න මම දැන් මේක සිංහල ටයිප් කරන්න. ඉතින් දැන් අපි ඉස්සෙල්ලා සිංහලෙන් ටයිප් කරන් ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් නැත්තම් මේක මේ ඔයාලගේ මේ වෙබ්සයිට් එකේ තවත් ටැබ් මේ වෙබ්සයිට් එකේ නෙමෙයි මේකේ තවත් ටැබ් එකක් ඕපන් කරගෙන හෙලගුරු එකට ගිහලා ඔයාලගේ කීබෝඩ් එකේ සිංහල ටයිප් කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් මම කරන්නේ මගේ ලීසියට මගේ ෆෝන් එකේ තියෙන WhatsApp account එකට මේකට link device කරලා ඉවරලා මම ෆෝන් එකේ මේකට දාලා ඉවරලා මේ ඒක කොපි කරන් ගිහින් දැන් මම හදන්නේ. හරි. ඉතින් ඔන්න මම දැන් මෙන්න මේ ෆොන්ට් එක මම ඔන්න දැන් ෆෝන් එකේ මේ ඒ ෆොන්ට් එක දාව මගේ WhatsApp එකට. ඉතින් මම දැන් ඒක එතන අරන් ගහලා මේක paste කරනවා. ඉතින් දැන් ඔයා මෙතන ඉංග්‍රීසි ෆොන්ට් තියෙන ඉංග්‍රීසි ෆොන්ට් ටික අයින් කරගන්න. හරි. ඉතින් මම දැන් ඉංග්‍රීසි ෆොන්ට් ටික මේකෙන් අයින් කරගත්තා. හරි. ඉතින් දැන් මම ඉතින් උඩ දාලා අදහසක් ගන්න ඕන හන්ද මගේ පරණ ෆොන්ට් එකක් මේ කොපි කරන් ගහලා මෙතනින් paste කරගත්තා. අඩුවට ගන්න පුළුවන් හොඳම earbud දෙකක් කියන එකට මම ඉතින් දැන් earbud කියන කැලේ අයින් කරලා ඉතින් ඉංග්‍රීසි ෆොන්ට් ටික අයින් කරලා දැන් ඉතින් සිංහල ෆොන්ට් ටික විතර මෙතන බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් select ෆොන්ට් කියලා එකක් තියෙනවා. ඉතින් මේකට සරයක් ක්ලික් කරන්න. හරි. ඉතින් මෙතන ෆොන්ට් ගණනාවම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට කැමති ෆොන්ට් එක සිලෙක්ට් කරගන්න. හරි. ඉතින් මම දැන් මේ ෆොන්ට් එක සිලෙක්ට් කරගත්තා. හරි. ඉතින් ඊට පස්සේ ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ select and effect කියලා. ඉතින් මේක සරයක් ක්ලික් කරන්න. ඉතින් මෙතනින් මේ effect එක ඔයාලට ඕන තරම් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන් ඔයාලට කැමති එක සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. ඉතින් මම දැන් මේ effect එක සිලෙක්ට් කරගන්නවා. හරි. ඉතින් මේ effect එකේ කලර් දෙකක් තියෙනවා. ඉතින් මේක මේ ෆොන්ට් එකට ඉතින් ඔයාලට පාටවල් දෙකක් දාන්න හැකියි. ඉතින් මම දැන් මේකට රෙඩ් එකයි yellow එකයි දාගන්න. ඉතින් මම මෙතනට රෙඩ් කලර් එක දාගත්තා. ඉතින් උඩ එකට මම දැන් yellow කලර් එක දාගන්න මෙන්න මේ විදිහට. හරි. ඉතින් ඒකට මේ yellow කලර් එකක් දාගෙන ඉතින් මෙතන generate කියන උඩ සරයක් ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අඩුවට ගන්න පුළුවන් හොඳම අර මම උඩින් paste කරපු ෆොන්ට් එක මෙතනින් generate කරලා තියෙනවා. ඉතින් යාගේ ඔයාලට මෙතන බලා ගන්නකොට පොඩි pencil එක මාක් එකක් තියෙනවා. ඉතින් මේක සරයක් ක්ලික් කරලා ඉවරලා මෙතන download කියන උඩ සරයක් ක්ලික් කරාට පස්සේ මේ ෆොන්ට් එක download වෙනවා. හරි.
ඉතින් ඒ ෆොන්ට් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඉතින් දැන් ඔය ආයෙත් අපේ කලින් මේ ටැබ් එකට ඉතින් මේ ටැබ් එකට ඇවිල්ලා ඉතින් මෙතනින් ඔයාලට වම් පැත්තේ බලා ගන්න පුළුවන් මේව ගණනාවක්ම තියෙනවා. ඉතින් මෙතනින් උඩ බලා ගන්න පුළුවන් අප්ලෝඩ් කියලා එකක් තියෙනවා. ඉතින් මේක උඩ සැරයක් ක්ලික් කරන්න. ඉතින් ඒක උඩින්ම බලා ගන්න පුළුවන් දම් පාට අප්ලෝඩ් ෆයිල් කියලා එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේක උඩ සැරයක් ක්ලික් කරන්න. හරි. ඉතින් ඊට පස්සේ අපි අතනින් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් එක මෙතනින් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඒක මෙතනින් ඕපන් කරගන්න. හරි. ඉතින් එන්න මේ ෆොන්ට් එක මෙන්න මෙතනට ඇඩ් වුණා. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ ෆොන්ට් එක මෙතනින් ඇඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට දැන් මේකේ සයිස් එක පොඩ්ඩක් අපි දැන් මෙතන අඩුවට ගන්න පුළුවන් හොඳම දෙයක් කියලානේ තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේක එක දිගට දාන්න නැතුව මේක මේ විදිහට කඩ අඩුවට ගන්න. හරි. ඉතින් උන මම දැන් මේ පොඩ්ඩක් දෙකට කරලා වගේ මෙන්න මේ හරි උඩින් අනවැරදුණා. හරි. ආයෙ පොඩ්ඩක් මේක කලින් ආවා. හරි. ඉතින් උන මම දැන් මේක අඩුවට ගන්න මිදි මම දැන් මේක උඩින් තියුවා. මෙතනින් ආයෙ ඩන් දුන්නා. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාලට ආයෙ ෆොන්ට් එක සිලෙක්ට් කරගෙන ඉවරලා දැන් මෙතන අඩුවට ගන්නනේ තිබ්බේ. ඉතින් ඊට පස්සේ පුළුවන් දැන් මෙතනින් ඔයාලට පුළුවන් හොඳම කෑල්ලත් මම මෙන්න මේ විදිහට අරගෙන ඉවරලා මෙන්න මේ හරියෙන් තියාගත්ත එක. ඉතින් ඊට පස්සේ ඔයාලට ඉංග්‍රීසි ෆොන්ට් එකක් ජෙනරේට් කරගන්න ඕන. හරි. ඉතින් ඊළඟට තිබ්බ අපේ ඉංග්‍රීසි ෆොන්ට් එකක් නේ. ඉතින් ඒකට මම කරන්නේ මෙතනින් ටෙක්ස්ට් කියන උඩ ඉස්සරහ ක්ලික් කරලා ඉවරලා මෙතන ඇඩඩ් ටෙක්ස්ට් බොක්ස් කියන උඩ ඉස්සරහ ක්ලික් කරලා ඉවරලා දැන් ඉතින් මම මෙතන සර්ච් ටයිප් කරගන්නවා. ඊයබඩ් කියලා සර්ච් කරගන්න ඔයාලට උදාහරණයක් පෙන්නන්න. හරි. ඉතින් මම දැන් මෙතනින් ඔයාලට දාලා අදහසක් ඊයබඩ් කියලා මෙතන ටයිප් කරගත්තා. හරි. ඉතින් දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේක සයිස් එක පොඩ්ඩක් ලොක් කරගත්තා. ඉතින් ඉංග්‍රීසි ෆොන්ට් එකක් නම් ඉතින් ඉංග්‍රීසි ෆොන්ට් ඉතින් මෙතන ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති ඒවා යූස් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේක පොඩ්ඩක් සයිස් එක ලොක් කරගෙන ඉවරලා මෙන්න මේ හරින් තියාගත්තා. තා පොඩ්ඩක් සයිස් එක ලොක් කරගමු. ඉතින් ඒක තමයි මම මේ හරින් තියාගෙන ඉවරලා දැන් ඉතින් අපි ආයි කලින් අප්ලෝඩ් කියන එකට ගිහිල්ලා ඉවරලා ඉතින් මෙන්න මේ අපේ ඉතුරු කෑල්ලත් මෙතනට ඇඩ් කරගමු. ඉතින් මම මේක මේ thumbnail එක නම් අඩුපාඩු ගොඩක් තියෙනවා. ඉතින් ගණන් ගන්න එපා. ඉතින් මම ඔයාලට මේ උදාහරණයක් පෙන්වන්න තමයි මම මෙන්න මේ විදිහට ඩිසයින් කරලා පෙන්නුවේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි Canva එකේ සිංහල ටයිප් කරන්නේ. මොකද අපිට Canva එකේ ඩිරෙක්ට්ම සිංහල ටයිප් කරන්න බෑ. ඉතින් ඒ විදිහට thumbnail එක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන share ගිහලා මෙතන මේ thumbnail එක download කරගන්න. ඉතින් කොහොමද අදගෙන ආපු වීඩියෝ? ඉතින් මම හිතනවා අදගෙන ආපු වීඩියෝත් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් අදගෙන ආපු වීඩියෝත් ඔයාලට වැදගත් වුණා නම් පල්ලෙහා තියෙන like button එක උඩ ඉස්සරහ press කරලා ඉවරලා එහා පැත්තේ notification bell icon එකත් ඕක press කරලා තියාගන්න. එතකොට ඉතින් මම වීඩියෝ දාපුවම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් දවසක මේක බෑන්න වීඩියෝ සෙට් වෙන්න ඉතින් අතර කියන ජය වේවා.